සතුට කියන්නේ පෞකාර දෙයක්ද? බුදුදහමෙන් කියන්නේ අපි හැමෝම හැම තිස්සෙම දුකෙන් කලකිරීමෙන් ඉන්න ඕන කියලාද? නෑ. කොතනවත් විඳීමක් නැහැ කියලා තහනම් කරලා නෑ. හැබැයි බුදු පියාණන් වහන්සේ අපිට සැඟවුණු යමක් පෙන්වා දුන්නා. ලෝකයේ අප මේ ලබන හැම සතුටක්ම පිටුපස අනතුරක් සැඟවිලා තියෙනවා කියලා. ඉන් මිදෙන්නේ කොහොමද? විනාඩි කිහිපයක් අරන් මේ වීඩියෝ එක බලන්න. ඔබේ ජීවිතයේ දෙස බලන කෝණය සම්පූර්ණයෙන්ම වෙනස් වේවි. එහෙනම් අපි කෙලින්ම අපේ වීඩියෝව ආරම්භ කරමු. මොහොතක් හිතන්න නිවාසිකාගාරයක දරුවෙක් නැවතිලා ඉන්නවා. කාලෙකට පස්සේ මේ දරුවා බලන්ට දරුවගේ අම්මා එනවා. මේ අම්මා දකින මේ දරුවගේ මුහුණේ ඇතිවන ප්‍රබෝධය සතුට ඔබට හිතා ගන්න පුළුවන්ද? මේ දරුවා තුල ඇති වුණු මෙන්න මේ හැඟීමට අපි කියනවා ආස්වාදය. මේ දරුවා අම්මා දැක්කහම බලවත් ආස්වාදයකටපත් වුණා. හැබැයි දරුවා දුවගෙන ගිහිල්ලා අම්මා වැළඳගෙන ටික වේලාවකට පස්සේ දරුවා අඬන්න පටන් ගන්නවා. ඇයි දරුවා අඬන්නේ කියලා අම්මා අහනකොට දරුවා කියනවා අම්මා ආවට තව ටිකකින් අම්මා යනවා නේද කියලා. මොකද්ද මේ දරුවා තේරුම් ගත්ත කාරණේ? ආස්වාදය සමගම ආදීනවයක් තියෙනවා කියලා නේද? මේ දරුවා බුද්ධිමත් දරුවෙක්. එයා හොඳ හුස්මක් අරගෙන සුසුමක් පිට කරලා සිනාමුසු මුහුණින් අම්මගෙන් ආගිය තොරතුරු, ගෙදර තොරතුරු ආදිය විමසුවා. ඔය දෙන්න කතා කර කර ඉඳලා ටිකකින් අම්මා වෙන් වෙලා යන්න පටන් ගත්තා. නමුත් දරුවා අම්මා දිහා බලලා සුසුමක් හෙළලා තමන්ගේ නිවාසිකාගාරයට ගියා. අපි මෙන්න මේ සිද්ධිය ටිකක් විවරණය කරලා බලමු. මේ දරුවා ආස්වාදය අල්ලගත්තේ නෑ. දරුවා තේරුම් ගත්තා ආස්වාදයට යටවීමෙන් දුකමයි ඇති වෙන්නේ කියලා. ඒ නිසා දරුවා මොකද කළේ? ආස්වාදය අතහැරලා නිදහස් වුණා. මේක නේද විය යුත්තේ? ආස්වාදී ආදීනව දැකලා දැනගෙන ඒ අතහරින්න ඕන. නැතිනම් නිස්සරණය කරන්න ඕන කියන එක නේද මේ දරුවගේ කතාවෙන් අපිට දෙන පණිවිඩය. ඇත්තටම ආස්වාදය කියන්නේ අපි ඉන්ද්‍රියන්ට ලැබෙන බොහොම తాවකාලික සතුටක් පමණයි. අන්න ඒ නිසා එය පහළවීම ඇත්තටම ස්වභාවික දෙයක්. ඔබ දන්නවා අපට ලෝකය හමු වෙන්නේ මෙන්න මේ මොහොතේදීමයි. ඒ විදිහට අපට මුණ ගැහෙන්නේ අපේම අත්දැකීම් වලින් ගොඩ නැගුණු ලෝකයක්. අපේ අත්දැකීම් වල තියෙනවා සැඟවෙච්ච සතුට, ප්‍රියමනාප, ප්‍රිය වූ දේවල්, අගය කළ දේවල් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ මොහොතේ උදාවන ලෝකයේදී අපට ඒ පිළිබඳ කැමැත්ත නැතිනම් ආස්වාදය මතුවීම ස්වභාවයක්. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඒක නෙවෙයි. අප ආස්වාදය දැඩිව පිළිගන්නවා. නැතිනම් වැළඳ ගන්නවා. අන්න ඒකයි ප්‍රශ්නය. අන්න එහෙම වුණාම මේ සතුට නැති වේදෝ අහෝසි වේදෝ කියන සැක සංකා මතුවෙනවා. ඉතින් ආස්වාදය වැළඳ ගන්නකොට ඒ පිටුපස සැඟවී තිබෙන මානසික පීඩනය, අනිසි බිය, දුක ආදී අපට පෙනෙන්නේ නැතුව යන. ආස්වාදය තදින් වැළඳ ගන්න එක හරියටම මී පැණි තවරන ලද දැලි පිහියක් ලෙව කනවා වගේ වැඩක්. මොහොතක රසයක් දැනේ. හැබැයි දිව නියත වශයෙන්ම කැපෙනවා. දැන් අපිට පැන නගින ප්‍රශ්නය තමයි ආස්වාදයට අහුවෙන්නේ නැතුව අපි කොහොමද එයින් ගැලවෙන්නේ කියලා. මේ සඳහා ආස්වාදයට බිය වී සිටිය යුතුද? ඇස් කන් නාස් වහගෙන
ආස්වාදය නොලබා ඉඳීමද කළ යුත්තේ. මෙන්න මෙතනදි තමයි අපිට සතිමත් බව ඕන වෙන්නේ. ඔබ අප සියලු දෙනාම ආධ්‍යාත්මික දියුණුව සඳහා මොනම ආකාරයේ හෝ පුහුණුවක යෙදෙනව නේද? අපේ මේ පුහුණුවේ එක් අංශයක් තමයි මේ උදා වී ඇති වර්තමාන මොහොතට අපේ සිත අවදිමත් කර ගැනීම. මෙන්න මේ මොහොතේදී ලෝකය කියලා අපි හඳුනගන්නේ පෙර අත්දැකීමක්. ඒ නිසා අපි ඒකට රැවටෙන්නේ නැතුව ආස්වාදය මේ මොහොතේ ලබන ආස්වාදය හඳුනගමු. ඒ එක්කම ආස්වාදය අනිත්‍යයි අස්තිරයි. ඒ නිසාම දුක උපදවනවා කියලා දකිමු. අපට මෙන්න මේ විදිහට දකින්න පුළුවන් වුණොත් අපි ආස්වාදයට රැවටෙන්නේ නැතුව එය අතහරිනවා. අපි මේක නිරතුරුවම පුහුණු වෙන්නට උත්සාහ කරමු. මොකද දන්නවද? අපි හැම වෙලේම සොයා යන්නේ මේ ආස්වාදයයි. අපි රස කෑම හොයනවා. ලස්සන ඇඳුමක් හොයනවා. සමාජ මාධ්‍ය ජාලාවේ ලයික් එකක් වැටෙනවනම්, හොඳ කමෙන්ට් එකක් වැටෙනවනම් ඒක එනකල් බලාගෙන ඉන්නවා. නැත්තම් ආදරණීය සම්බන්ධයක් ඇති වෙනකල් ඔන්න ඔය විදිහට අපි නිරන්තරයෙන් මොනවා හරි ආස්වාදයක් සොයමයි යන්නේ. ඒ හැම වෙලාවෙදීම ආස්වාදයේ ආදීනව දැකලා එයින් බැහැර වෙන්නටම උත්සාහ කරමු. මොකද අපි සතිමත් බව පුහුණු වෙමින් යන නිසා. අපේ තියෙන බරපතල තවත් අඩුපාඩුවක් තමයි ආස්වාදයේ රිපීට් කරගන්න එක. ඔන්න බලන්න, දෙයක් දැක්කාමත් ආස්වාදයක් ඇති වෙනවා. ඊට පස්සේ ආයෙත් පසු වෙලාවක ඒක ආයෙ සිහිපත් කරලා ඒ වෙලාවෙත් ආස්වාදයක් ඇති කරගන්නවා. අන්න එහෙම රිපීට් කරගන්න වෙලාවට නම් ගොඩාක් වෙලාවට අපිට ආස්වාදයේ ආදීනව පෙනෙන්නේ නැතුව යනවා. මට හැඟෙන විදිහට නම් රසවත් දේවල් පමණක් නෙවෙයි, සමහර අකමැති බොහොම අමීරි දේත් නැවත නැවත රිපීට් කරගන්නා ගතියක් තිබෙනවා. අන්න එතනදිත් මම නම් හිතන්නේ ඇතිවන්නේ රිපීට් වුණු ආස්වාදයක්මයි. අපේ මේ සතිමත් භවයේ පුහුණුව දික් කරන්න ඕනේ අන්න ඒ වගේ අවස්ථාවත් හඳුනාගෙන ඒ අවස්ථාවේදීත් ආස්වාදය ලෙසත් ආදීනවය ලෙසත් දැකලා එයින් බැහැර වෙන්නට. හරියටම හිසේ මහා බරක් තියෙනකොට ඒක බිමින් තියෙනා වගේ මහා සැහැල්ලුවක් අන්න ඒ අවස්ථාවේ අපිට නිසැකවම ඇති වෙනවා. මා කළ මේ කරුණු දැක්වීම ඔබට ප්‍රයෝජනවත් වූවා නම් තවත් අයට මෙය ප්‍රයෝජනයක් සඳහා යොදා ගන්නට හැකි තාක් ෂෙයා කරන්න කියලා ඉල්ලමින් මේ වීඩියෝව මා අවසන් කරනවා. ඔබ හැමට තෙරුවන් සරණයි.